ඔයාලා කන්න කැමතිද මාස 5ක් පොළොව යට වල්ලා තිබ්බ කුණු වෙච්ච මෝර මාස්? ඇහුවමත් අප්පිරියයි නේද? හැබැයි අයිස්ලන්තයේ මිනිස්සු මේක හඳුන්වන්නේ ඔවුන්ගේ රාජකීය කෑමක් විදියට. මේකට කියන්නේ හාකල් කියලා. මේ සඳහා ගන්නේ ග්‍රීන්ලන්ත මෝරා. විශේෂත්වය තමයි මේ මෝරගේ මස් සමුවෙන් කෑවොත් එක මාරාන්තික විෂයි. ඒ නිසා මේ විෂ ඉවත් කරන්න තමයි ඔවුන් මේ අමුතු ක්‍රමය පාවිච්චි කරන්නේ. මුලින්ම මේ මස් වැලි සහ ගල්යට මාස 2-3ක් වලලා තියෙනවා. පස්සේව ගොඩ අරගෙන මාස කිහිපයක් එලිමහනේ එල්ලලා තියෙනවා වේලෙන්න. මේ ක්‍රියාවලියේදී ඒ මස්වල තියෙන යූරික් ඇසිඩ් ඉවත් වෙනවා. හැබැයි මේකෙන් එන ගඳ හරියට අමු ඇමෝනියා වගේ කියලා තමයි කියන්නේ. ලෝක ප්‍රකට සූපවේදී ඇන්තනි බෝඩෙන් පවා කිව්වේ මේක ඔහු කපු අප්‍රියතම කෑම කියලා. ඔයාලට පුළුවන් ද මේ වගේ කෑමක රස බලන්න? කමෙන්ට් එකක් පහලින් එකතු කරන්න. ඒ වගේම මේ වගේ පුදුම හිතෙන් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.